කාලයක් යන්න හරි ආසාවෙන් බලාගෙන හිටපු ඒත් යන්න බැරි වෙච්ච හරි ලස්සන රටක් බලන්න තමයි අපි අද යන්නේ. හායි කොහොමද ඉතින් ඔයාලට මම බිමාෂා. ඉතින් ඔන්න අද අරන් එන්නේ හරිම ආසාවෙන් මං දැකපු යන්න හිතාගෙන හිටපු හරි ලස්සන රටක් නගරයක් බලන්න. ඉතින් අද ගමන මම තනියම නෙමෙයි යන්නේ. අපි 4 දෙනාත් එක්කම හරිම පුංචි දවස් 4ක පොඩි ටුවර් එකක් තමයි යන්නේ. ඉතින් අපි ගත්තේ බජට් ෆ්ලයිට් එකක් පැය 4 විනාඩි 35ක ජෙට් ස්ටාර් ෆ්ලයිට් එක. ඉතින් අපි හරි පරිස්සම් වුණා බර ගෙනියද්දි. මොකද අපේ චූටි ඉන්නවා. ඉතින් එයත් එක්ක ලොකු බර ප්‍රමාණයක් අරන් යන්න බෑ. ඉතින් අපි බජට් ෆ්ලයිට් එකක් නිසාමත් කිලෝ 7කට වඩා අඩුවෙන් තමයි අපේ බෑග් 4ම පැක් කරගත්තේ. සහ අපි එනකොට වැඩිපුර කිලෝ 20ක් ඇඩ් කරගත්තා අපේ ටිකට් එකට. මේ ඉන්නේ අපේ චූටියා. එයාට පොඩක් අප්සෙට් ගියා රෑ හින්දා. එකපාරට ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දී ඒත් ටික වෙලාවකට පස්සේ එයාගේ සුපුරුදු රිද්මේටම ආයෙම ආවා. ඉතින් මේ තියෙන්නේ බාලි එයාපෝට් එකට අපි ලෑන්ඩ් කරලා මේ අපේ තාත්තිය අතින් කටින් එල්ලන් යනවා. මං වීඩියෝ කරගෙන යන හින්දා මගේ බෑග් එකත් එයා අරන් යන්නේ. මේ තියෙන්නේ බාලි වල දෙම්පස කියන එයාපෝට් එක හරිම ලස්සනයි. අපි ලංකාවේ පෙරහැරක වයිබ් එක තියෙන්නේ. මේ ජාතිකයන් හින්දු ජාතිකයන්. ඉතින් මේ තියෙන්නේ අපි ඉමිග්‍රේෂන් ක්ලියර් කරගන්න ගිහිල්ලා අපිට හරි ඉක්මනට ඉමිග්‍රේෂන් ක්ලියර් කරගන්න පුළුවන් වුණා. මොකද අවුරුදු 5ට අඩුවෙන් අපේ චූටිත් අවුරුදු 60ට වැඩියෙන් අපේ තාත්තත් හිටපු හින්දා. ඉතින් හරි ඉක්මනට ඉමිග්‍රේෂන් ක්ලියර් කරගෙන මේ අපි ඉන්නේ බාලි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී ඒරියා එකේ. ඉතින් මේ වෙල්කම් ටු පැරඩයිස් කියලා පටන් ගන්න තැන ඉඳලා අපි එළියට යනකම්ම බාලි වලට අපිට ගෙනියන්න පුළුවන් එක එක ජාතිය ස්විනියර්ස් ජාති තියෙනවා. ඉතින් අපි එතන නැවතුනේ නැහැ. අපි කෙලින්ම එළියට ආවා අපේ දවස් 4ක ඉදිරි දවස් 4 ගමන් සහායකව හොයාගෙන. ඉතින් මෙන්න මේ විදිහට ඇවිදගෙන යනකොට අපේ ගමන් සහායකව අපි හොයාගත්තා. ඉතින් එළියට එනකොටම මේ දවස්වල ඔෆ් සීසන් සහ හරියට වැස්ස හවස් කාලේ. ඉතින් හරියට වැස්ස තිබුණා. ওই විදිහට අපි ඉතින්